හුඟක් වෙලාවට මම දකින දෙයක් තමයි අපිට ගොඩ කාලයක් තනියෙන්ම ඉන්න අමාරුයි කියන එක. අපි හැදිලා තියෙන්නේ මිනිස්සුත් එක්ක, කමියුනිටි එකක් එක්ක, පවුල එක්ක ජීවත් වෙන්න. ඉතින් එතකොට තනියෙම ඉන්න වෙලාවල් හොඳ වුණත් time to time අපි අපේ කමියුනිටිස් වලට ඒ වගේම අපේ යාළුවොත් එක්ක අපේ ෆැමිලි එකත් එක්ක ටයිම් එක ගත කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය හේතුව හින්දා තමයි කාලෙකට පස්සේ මම හිතුවේ මගේ හොඳම යාළුවා හම්බෙන්න ඕනි කියලා. අපිට දේවල් කතා කරන්න, බෙදා හදා ගන්න, අපි ඒවා මෙසේජස් වලින් කළත් කෙනෙක් මුණ ගැහිලා මුලට මුණ හම් වෙලා කතා කරන එක තරම් ඒ ෆීලිං එක දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ කොළඹ වලට ගිහිල්ලා මගේ යාළුවාත් හම්බෙමු. ඒ වගේම මට තිබුණා මීටින් එකකට ජොයින් වෙන්නත්. ඒ වගේම මට තව පොඩි වැඩ වගේකුත් තිබුණා. ඉතින් ඒ ඔක්කොම එකතු කරගෙන එක දවසක් මම උදේම කොළඹ වලට ගියා. මම vlog කරා එක අපි බලමු කොහොමද මොකද කරන්නේ කියලා. ඉතින් ප්ලෑන් කරගත්ත විදිහටම සෙනසුරාදා උදේම මම කොළඹ වලට යන ගමන් තමයි මේ ඉන්නේ. මම රූට් එක ටිකක් චේන්ජ් කරා මගේ යූෂුවල් රූට් එක නැතුව. ඉතින් බලන්නකො මම මොනවද දැක්කේ කියලා. මේ කොස්ගම කියන ඒරියා එක. මම මේ පැත්තෙන් හුඟක් වෙලාවට ගිහින් තියෙනවා මට හිතා ගන්න බෑ මට කොහොමද මේ view එක මිස් වුනේ කියලා. මොකද මම travel කරන ගොඩක් වෙලාවට එක්කෝ මම නිදිනවා නැත්නම් මම පොතක් කියවනවා. ඒ හින්දා මට මිස් වෙන්නේ නැති. හැබැයි මට හිතුණා අපි නොදකින්න දේවල් කොච්චර තියනවද කියලා අපි නිතර යන පාරවල් වල. ඉතින් ෆෝන් එක පොඩ්ඩක් පැත්තක තියලා ඔහොම බලාගෙන යද්දී මම දැක්කේ ට්‍රේන් එකක්. ඔයාලා දන්නවා මම ට්‍රේන්ස් වලට කොච්චර ආසද කියලා. හැබැයි unfortunately මේ ට්‍රේන් රූට් එක මම try කරලා නැහැ. මගේ හෝම් ටවුන් එකට තියෙන ට්‍රේන් රූට් එක මම try කරලා නැහැ. ඒ තමයි කැලණිවැරි දුම්රිය මාර්ගය. ඒක හරිම ලස්සනයි කියලා මම අහලා තියෙනවා. ඉතින් ඒකත් ඔන්න ගෝල් එකක් මේ අවුරුද්දේ කොහොම හරි කැලණිවැලි ට්‍රේන් රූට් එක try කරන්න ඕනි. First task of the day. මගේ හොඳම යාළුවාට මල් ටිකක් ගන්න මට ඕනි වුණා. ඉතින් මම ටවුන් හෝල් එකෙන් බැහැලා ඒ පාර මට හරියට මතක නෑ. හැබැයි ෆ්ලවර්ස් තියෙන ස්ට්‍රෙච් එකක් තියෙනවා. එතන affordable prices වලට ලස්සන ෆ්ලවර් බුකේස් තියෙනවා. ඉතින් මම එතනින් මල් මිටක් ගත්තා මගේ හොඳම යාළුවාට. ඒ අරගෙන මගේ next destination එකට මම ඉක්මනට ගියා. මොකද එතනටත් මම ටිකක් වෙලාවට කලින් යන්න ඕනි තැනක්. යන්ක කොහෙද කියලා බලන්න. මගේ vlogs බලන ඔයාලා දන්නවා මම public speaking කියන එක ප්‍රසිද්ධ මාධ්‍යයේ කතා කරනවා කියන එක හරිම interest එකේ කරන දෙයක් කියලා. ඇත්තටම මේක නිකන් මගේ part time job එක වගේ. මම කොහොමත් චූටි කාලේ ඉඳලම stage එකක් උඩ කතා කරන්න, මිනිස්සුන්ට හැඟෙන විදියට කතා කරන්න හරිම කැමති කෙනෙක්. ඉතින් මගේ first job එකේ first salary එක හම්බුනාම මම හිතුවා මගේ පළවෙනි investment එක මම කරන්නේ Toastmaster club එකකට join වෙන එක කියලා. ඉතින් මේ තමයි මගේ home club එක Voice of Colombo Toastmasters Club. ඉතින් එයාලගේ 11 වෙනි anniversary එකට මට invitation හම්බුණා ඒ meeting එකට එන්න කියලා. දැන් මම මේ club එකේ member කෙනෙක් නොවුනත් මට හිතුණා මගේ building blocks ABCs උගන්වපු තැන මෙතන නිසා මේ meeting එකට අනිවාර්යෙන් එන්න ඕනි කියලා. ඒ වගේම මේ කතා කරන්නේ distinguished Toastmaster නිසල් වීරකෝන් මගේ mentor. ඒ වගේම මේ club එකේ හිටපු පළවෙනි president. හැමදාම වගේ හරිම motivating speech එකක් තමයි මෙයා මේ කරන්නේ. ඒ ගැන විස්තරත් මම ඔයාලට කියන්නම්. ඒ වගේම මගේ ලයිෆ් එක සම්බන්ධව, මගේ ජොබ් එක සම්බන්ධව, මගේ ස්පීකින් කරියර්, ට්‍රේනින් කරියර් මේ හැම දෙයක් පිටිපස්සෙම මට සපෝට් කරන්නේ, උදව් කරන්නේ මගේ මෙන්ටර්. ඉතින් ඒ ගැන මම හරිම ස්තුතිවන්තයි. ඒ වගේම 11 වෙනි අවුරුද්ද හින්දා පොඩි ෆ්ලෑෂ්බැක්ස් තිබ්බ වීඩියෝ එකකුත් තිබුණා. ඒක දැක්කම ඇත්තටම පරණ මෙමරිස් මතක් වුණා. මේ මීටින් එක හරිම emotional and such a good time. I spent on stage and also off stage with my very good friends at VOC. එදා මම කරපු ස්පීච් එකේ වීඩියෝ ක්ලිප්ස් නම් මං ගාව නැහැ මං කාටවත් ගන්න කිව්වේ නැති නිසා. හැබැයි මේ ක්ලබ් එකෙන් මට ලැබුණු දේවල් බොහොමයි. ඒ ගැන මට කතා කරන්න ලැබුණ එක ගැනත් මට හරි සතුටුයි.
පබ්ලික් ස්පීකින් කියන්නේ හරිම ඉම්පෝර්ටන්ට් ස්කිල් එකක්. මම මේක ඉගෙන ගත්තේ මගේ යුනි ලයිෆ් එක ඉවර වෙනවත් එක්කම. මොකද අපි ප්‍රසිද්ධ මාධ්‍ය කතා නොකරත් අපි මිනිස්සුන්ට කතා කරන්නේ කොහොමද? අපි කතා කරනකොට හොඳ කනෙක්ෂන් එකක් හදාගන්නේ කොහොමද? ඒ වගේ ගොඩක් දේවල් පබ්ලික් ස්පීකින් වලින් අපිට හදාගන්න පුළුවන්. ඉතින් ඔයා ස්ටේජ් එකකට නැගලා කතා කරන්නේ නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඔයාගේ කමියුනිකේෂන් ස්කිල්ස් හදාගන්න එක හරිම ඉම්පෝර්ටන්ට්. මට ඒක කොච්චරද ඉම්පෝර්ටන්ට් කියලා ඉවර කරන්න බැරි තරම් හරිම ඉම්පෝර්ටන්ට්. මොකද ඔයා ඔෆිස් එකකදී මීටින් එකක කතා කරත් ඔයාගේ පාර්ට්නර් කෙනෙක් එක්ක කමියුනිකේට් කරනවා වුණත් ඔයා ඔයාගේ අම්මට තාත්තට කියනවා වුණත් ඒ කමියුනිකේෂන් කියන එක හරිම ඉම්පෝර්ටන්ට්. ඉතින් මේ ස්කිල් එක ඉම්ප්‍රූව් කරගන්න කියලා මම ඔයාලට පුංචි මතක් කිරීමක් And then I went to meet my best friend, Sarsi girl. මේ තමයි Sarsi. අපි දැන් අඳුරගත්තේ යුනිවර්සිටි එකෙන්. හැබැයි අපි කතා කරන විදිහෙන්, අපි ඉන්න විදිහෙන් මට හිතෙන්නේ යා හරියට සංසාර ගානක් බව දන්න යාළුවෙක් වගේ. අපි දෙන්න හරිම ක්ලෝස් and අපි දෙන්නම ඉන්නේ IT ඉන්ඩස්ට්‍රි එකේ. ඒ නිසා අපි දෙන්නටම හිතුණා අපි නිකන් කැෆේ එකට ගිහිල්ලා කනවා බොනවා කතා කරනවට වඩා අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙන දෙයක් කරන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා Sarsi girl ඇත්තටම චූස් කරා මේ කැෆේ එක Paints and Potions කියලා. මේක තියෙන්නේ නාවල ටිකක් වෙනස් විදිහක කැෆේ එකක්. ඔයාට ආසයි නම් ඔයාගේ ක්‍රියේටිවිටි එක අන්ලීෂ් කරගන්න, එහෙම නැත්නම් ඔයාට රිලැක්ස් කරන්න මේ ප්ලේස් එක හරිම ෂෝක් තැනක්. ඉතින් එක එක දේවල් තිබුණා pot painting, embroidery, canvas painting. ඒ අතරින් අපි දෙන්න තෝරගත්තේ bookmarks හදන්න. මොකද අපි දෙන්න read කරනවා. ඒ නිසා අපිට හිතුණා අපි bookmarks හදමු කියලා. අනිත් එක අපිට තිබ්බ කාලයත් ටිකක් සීමිතයි. ඒ නිසා ඉතින් අපි කැෆේ එක වටේ පිටේ බලලා මොනවද තියෙන්නේ කියලා බලලා අපේ පුංචි සුවනියකුත් මාක් කරලා මට නම් එච්චර ලස්සනට චිත්‍ර අඳින්න බෑ. Sarsiට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. එයා හරිම ක්‍රියේටිව්. එයාට sewing, the music, the dancing that ඕනි දෙයක් පුළුවන්. ඉතින් පොඩක් කැෆේ එක අපි එක්ස්ප්ලෝර් කරා. මෙතන හරි ලස්සන තැනක්, වෙනස් තැනක්. වෙනස් කන්සෙප්ට් එකක් තියෙන්නේ. ඒ වගේම food and beverages ගත්තත් ඒවා හරි unique and they taste so well. ඉතින් අපි ස්ටාර්ට් කරා අපේ ආර්ට් පීස් එක. මෙතන ස්ටාෆ් එක හරිම හෙල්ප්ෆුල්, හරිම සපෝටිව්. එයාලා අපිට කියලා දෙනවා, අපිව ඉන්ස්ට්‍රක්ට් කරනවා කොහොමද අපි අපේ ආර්ට් පීස් එක කරන්න ඕනි කියලා. ඉතින් මමයි Sarsi bookmarks හැදුවේ. ඒ වගේම අපි ඒකට පොඩි ටැසල් එකකුත් හැදුවා. ටැසල් එකක් නෙවෙයි, ඒකට කියන්නේ charm එකක්ද? beaded charms. අර beads එකතු කරලා අමුණලා අපි හදන්නේ දිගට අන්න එහෙම එකක් අපේ bookmark එකට අපිට හදාන්න පුළුවන්. ඒක තමයි අපි හැදුවේ. හැබැයි ඒ හදන අතර අපි ගොඩාක් දේවල් කතා කරා. අපේ ඔෆිස් එකේ වැඩ, අපේ ලයිෆ් එකේ වෙන දේවල්, එතකොට අපි level up වෙන්න කරන දේවල්, ඒ වගේ හුඟක් දේවල් අපි කතා කරන ගමන් මේකත් කළා. අපි දවස පුරාම කීබෝඩ් එකේ ස්ක්‍රීන් එකේ ඉන්න නිසා හරි අමාරුයි අපිට මේ වගේ දෙයකට ෆෝකස් කරලා කරන්න. හැබැයි ඒක තමයි අපිට කරන්න ඕනි උනේත්. අපේ usual routine එකෙන් පොඩ්ඩක් deviate වෙලා වෙනස් දෙයක් කරන්න, especially to relax our mind. ඉතින් අපිට ඒක කරගන්න පුළුවන් වුණා. අනිත් විශේෂම දේ තමයි ඔයා මේක වගේ හොඳම යාළුවෙක් එක්ක ඔයාට ක්ලෝස් කෙනෙක් එක්ක කරනකොට ඒකේ තියෙනවා අමුතුම ෆීලිං එකක්. ඒකේ තියෙනවා such good happiness and such good relaxation. Sarsi කියන්නේ මට හුඟක් ක්ලෝස් යාළුවෙක්. ඉතින් එයාත් එක්ක මේක කරන්න පුළුවන් වෙච්ච එක මට හරිම හැපි. ඒ වගේම තමයි අපි usually menu එකක දෙයක් try කරනවා නම් අපි එකම දේ ගන්නෙ නෑ. අපි ඒ දේ හැම වෙලෙම share කරගන්නවා. එතකොට අපිට different options try කරලා බලන්න පුළුවන් නේ. ඉතින් එහෙම තමයි අපි මේ beverages try කරේ. They were really good. So good. I can recommend 100%. මොකද අපි ඒක ඇත්තටම enjoy කරා. ඒවා natural ingredients වලින් තමයි හදලා තියෙන්නේ. ඒ හින්දා වෙන්නේ නැති ඒවා හරිම රසයි. ඒ වගේම ගැලපෙන මුතු තෝරන එක, ඊට පස්සේ ගැලපෙන චුටි චුටි beads හොයාගන්න එක, ගැලපෙන stickers හොයන එක, මේ දේවල් අපි චූටි ළමයි වගේ හරිම interest එකේ කළා. She learned to smile through cloudy days, finding strength in hidden ways, never needing a spotlight glow. She grows where only silence knows. While
අපි චුට්ට ලොකු වෙනකොට අපේ ලයිෆ් එකේ responsibilities වැඩි වෙනවා. අපේ daily schedules හරිම monotonous වෙනවා. ඉතින් එතකොට අමතර දෙයක් වෙනස් දෙයක් කරන්න අපිට කාලය අඩුයිනේ. හැබැයි එකම දේ හැමදාම එකම විදිහට කරගෙන යනකොට චුට්ටක් boring වෙන්න, frustrate වෙන්න, පොඩි depressed ගතියක් දැනෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අමතක කරන්න එපා. ඔයාගේ daily life එකේ daily routine එකට පිටින් දෙයක් කරන්න චූටි weekend එකක් එහෙම නැත්නම් පොඩි hours කීපයක් යොදා ගන්න. ඒකම තමයි හේතුව මම මේ වීඩියෝ එක කරන්න. ඒ කියන්නේ තමන් වෙනුවෙන් වගේම තමන් එක්ක ඉන්න අනිත් අය එක්කත් time spend කරන්න අමතක කරන්න එපා කියන message එක තමයි මට මේ vlog එකෙන් දෙන්න ඕනි උනේ. ඉතින් කොච්චර මහන්සි වුණත් දවස් අවසානයේ හොඳ මීටින් එකකට ගිහිල්ලා මගේ ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න දේවල් බලලා එතකොට මගේ යාළුවත් එක්ක හොඳට ටයිම් ස්පෙන්ඩ් කරලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඒ හැමදේම කරාම අපිට හරිම හොඳ ෆීලිං එකක් තියෙනවා. එක feeling free to be honest. ඉතින් මං හිතනවා අපි time to time අර මම පටන් ගන්නකොට කිව්වා වගේ අපි පුරුදු වෙන්න ඕනි අපි තනියම ඉන්න ගමන් අපේ තනියම self එක improve කරගන්නවා වගේම අනිත් අයත් එක්ක කොහොමද ඉන්නේ ඒගොල්ලන්ගේ feelings කොහොමද අපි understand කරන්නේ ඒ වගේ දේවලුත් දැනගෙන ඉන්න එක experience කරන එක හරි වටිනවා. ඉතින් අද vlog එකත් එක්ක combine වෙලා හිටියට thank you. But before I finish I am grateful for someone. මගේ යාළුවෙක් ඉන්නවා යුනි එකේ මට ඇත්තට මේ vlogs කරන්න ගත්තට පස්සේ එයාම මට message එකක් එවලා තමයි අපි ආයි connect උනේ. එයා මට කිව්වා මේ vlogs කරනකොට මම live කතා කරන වීඩියෝ එකක් දාන්න කියලා. ඉතින් ජොන්ටි thank you so much මට මේ idea එක දුන්නට ඔන්න ඔයගේ idea එක මම implement කරා. Thank you so much මට advices දුන්නට. මොකද ඒක තමයි මට ගොඩක්ම වටින්නේ. අපි වීඩියෝ එකක් බලනවා වීඩියෝ එකකින් දේවල් ඉගෙන ගන්නවා වගේම මට මොනවද improve වෙන්න පුළුවන් දේවල් කියලා ඔයාලා කියන එකත් මට හුඟක් වටිනවා. Thank you so much. මට කමතක කරන්න ඕනේ නෑ. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මෙහෙම නිමා කරන්න. තව වීඩියෝ එකකින් අපි හම්බ වෙනකල් stay positive, stay happy and stay blessed. Bye.